නැටුම් කියන එක මට කියලා දුන්නේ මගේ අම්මා. මගේ අම්මට හොඳට නටන්න පුළුවන්. විවිධ වූ කුසලතාවයන්ගෙන් පිරි දක්ෂයන් සොයා යන ගමනේ අපි අද කතා කරන්න යන්නේ මේ පොළොතිස්සේ පුරවරයේ නර්තන කුසලතාවයෙන් දක්ෂකම් දක්වන පුංචි තරුවක් පිළිබඳ. අයිබෝන් පුතේ. අයිබෝන්. ඔයාගේ නම කියන්න බලන්න. SG කුලාන් මෙච්චර. ඔයාගේ දැනට වයස? අවුරුදු 9යි. එතකොට ඔයා මේ නර්තන කලාව හදාරන්න ගන්නකොට ඔයාගේ වයස කීයද? මම පෙරපාසල් කාලේ තමයි හදාරන්න ගත්තේ. ඔයා දැනට ඉගෙන ගන්න පාසල, එතකොට ඉගෙන ගන්න ශ්‍රේණිය ගැන චුට්ටක් මතක් කරොත්. සේවාවුත්ත කදුර මහා විද්‍යාලයේ පොළොන්නරුව 4 ශ්‍රේණිය. 4 ශ්‍රේණිය. එතකොට ඔයාගේ අම්මයි තාත්තයි මොකද කරන්නේ? අම්මා ගෙදර ඉන්නේ, තාත්තා යුද හමුදාවේ. පුතේ දැන් ඔයා එතකොට මේ නර්තනය හදාරන ගුරුවරු ගැන චුට්ටක් අපිට මතක් කරොත් එහෙම. චක්‍රනාද කලායතනයේ දිලීප් ශිවන්ත සර් යටතේ තමයි ඉගෙන ගන්නේ. අයෝමි රංගදාරා කලායතනයේ මැඩම් ගාවට තමයි මුලින් ගියේ. එතකොට ඔයා පාසලේදී මේ නර්තන විෂය හදාරන්නේ අපි ගුරුවරු ගැන මතක් කරොත් එහෙම. විරාජිනී මැඩමුයි මොරායස් ටීචර්යි දෙන්නම එකතු වෙලා මට නටුම් ගන්නනවා. ඔයා දැනට හදාරන නර්තන සම්ප්‍රදාය මොනවද? උඩරට පහතරට සබරගම්. උඩරට පහතරට සබරගමු. එතකොට මේ සම්ප්‍රදායන් තුنين ඔයා වැඩිපුරම කැමති කවකටද? පහතරට. පුතේ ඔයා දැනට දක්වලා තිබෙන නර්තන කුසලතාවයන් ගැන අපිට චුට්ටක් මතක් කරොත් එහෙම. අයෝමි රංගදාරා කලායතනයේ ඈරු ප්‍රසංගයේ දක්ෂතම නර්තන ශිල්පියා බැවින් සම්මානනීය වුණා. චක්‍රනාද කලායතනයේ කනිෂ්ඨාංශයේ තරගාවලියේ ප්‍රථම ස්ථානය ලැබුවා. කොළඹ ජාත්‍යන්තර කලාඋළෙලවල් දෙකකට සහභාගී වුණා. පුතේ ඔයාට දැන් මේ නර්තනයේ විෂය හදාරන්න ඔයාගේ ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද? නැටුම් කියන එක මට කියලා දුන්නේ මගේ අම්මා. මගේ අම්මට හොඳට නටන්න පුළුවන්. හැමෝම කියනවා අම්මා වගේ තමයි නටන්න කියලා. මගේ නැටුම් ඇතුම් අහන්න ගොඩක් උදව් උනේ ඒ දෙන්න. අම්මයි අප්පච්චි. ඒකට නිරෝෂණයෙන්වත් ගොඩක් උදව් වුණා. ඒ තුන් දෙනාගෙන් ගොඩාක් ලොකු සහයෝගයක් ලැබෙනවා. කුලාන් මෙත්සර. ඉතින් මේ කුලාන් මෙත්සර කියන පුංචි පුතා ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද? හොඳට ඉගෙනගෙන නර්තන ගුරුවරයෙක් වෙලා රටට ලොකු සේවයක් කරන්න. කුලාන් මෙත්සර කියන මේ නම අනාගතයේ ලොකු තැනකට ගිහිල්ලා ලෝකේ ප්‍රසිද්ධ වෙන තැනකට යන්න කියලා. ඒ වගේම වගේ අනාගත බලාපොරොත්තුව සර්වපකාරම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. ගොඩක් ස්තුතියි පුතේ අපිත් සමග අද මේ වැඩසටහනට සම්බන්ධ වුණාට. ස්තුතියි මාමේ මාව මේ වැඩසටහනට සහභාගී කරගත්තට. ඉතින් මේ ආකාරයට ඔබ හෝ ඔබේ දරුවා විවිධ කුසලතාවයන්ගෙන් දක්ෂතා දක්වන කෙනෙක් නම් කතා කරන්න අපිට JS ටෙලිවිෂන් පොළොන්නරුවේ අපි සූදානම් ඔයා පිළිබඳ ලෝකෙටම කියන්න.